හොඳයින සාදරෙන් පිළිගන්න මගේ මිත්‍රවරු සියලු දෙනාම ලෙන්ස් ඔෆ් චතු YouTube නාලිකාවට. ඔයාලා දැනටමත් දන්න මං අද මොකක් ගැනද කතා කරන්න කියලා. ලෝකේ සමහරුන් වයසට නොගිය ආහාර නැතුව දිගු කාලයක් ජීවත් වුණා. මරණයට පවා අභියෝග කළා කියලා කතා තියෙනවා. ඔවුන්ට කියන්නේ සිද්ධ යෝගී. සිද්ධ යෝගීන් කියන්නේ කවුද? ඉතින් මේ යෝගීන් වයසට නොවා ඉන්න සහ ආහාර නැතුව දිගු කාලයක් ජීවත් වෙන්න සහ මරණයට පවා අභියෝග කරන්න මොවුන් තුළ ශක්තියක් තියෙනවා. ඉතින් ඒ ශක්තිය කෙටියෙන් එක නමකින් කියනවා නම් කුණ්ඩලිනී ශක්තිය. කොහොම නමුත් මේ කුණ්ඩලිනී ශක්තිය පුරාණ යෝග ග්‍රන්ථ අනුව මිනිසාගේ ශරීරය තුළ සර්පයෙක් නිදාගෙන ඉන්නවා වගේ සැඟවිලා තියෙනවා කියලා විශ්වාස කරලා තියෙනවා. ඉතින් මගේ මිත්‍රවරුන්ට මම කෙටියෙන් විස්තර කරනවා නම් මේ කුණ්ඩලිනී ශක්තිය ගැන. මේ යෝගීන් තුළ මේ කුණ්ඩලිනී ශක්තිය අවදි වුණාම විවිධ සිද්ධි ටිකක් සිද්ධ වෙනවා. අධික සංසුන් භාවයක්, අසාමාන්‍ය අවධානයක්, මරණ භීතිය නැතිවීම ලැබුවා කියලා කියනවා. ඔවුන්ට පසු කාලයේදී අමරණීයන් කියලත් නම් පට බැඳිලා තියෙනවා. ඉතින් මේ අතර ඉන්නවා එකපාරට අතුරුදහන් වෙන යෝගී. අතුරුදහන් වෙනවා කියන්නේ ඉතිහාසයේ මොවුන් මිය ගිය බවට වාර්තා නැහැ. ඔවුන් හදිසියම කඳු වනාන්තර ගල්ගුහාවලට නික්ම ගොස් නැවත කිසිම කෙනෙකුට පෙනිලා නැහැ. ඉතින් මගේ මිත්‍රවරු හිතන්නේ ඔවුන් මිය ගියාද එහෙම නැත්නම් වෙනත් මානයකට ගියාද? විද්‍යාත්මකව බලද්දි මේ කතා සත්‍යයක්ද අසත්‍යයක්ද? ඉතින් මේවා සත්‍ය කතාද? මේ යෝගීන් පිළිබඳව ඔය පැතිරෙන කටකතා සහ විවිධ මත කොහොම නමුත් මේවා හරියටම අපිට නිගමනයකට එන්න පැහැදිලි සාක්ෂි නෑ. හැබැයි එක දෙයක් මාත් පිළිගන්නවා. අපි සාමාන්‍ය භාවනා කරලා අපිට සාමාන්‍ය යම් කිසි අපි මනස සංසුන් කර ගැනීම සහ මනස පාලනය, සරල ජීවිතය, බය වගේ දේවල් අඩු කරගන්න පුළුවන් කියලා සාමාන්‍ය මමත් විශ්වාස කරනවා මේ භාවනා ක්‍රමවලින්. කොහොම නමුත් මිනිසාට මේවා අසාමාන්‍ය ශක්තියක් විදියට පේන්න පුළුවන්. අපි යෝගීන් සාමාන්‍යයෙන් අසාමාන්‍ය ලෙස හැසිරෙනවා නම්, අසාමාන්‍ය ශක්තියින් පෙන්වනවා නම් දකින්න කෙනාට දැන් සාමාන්‍යයෙන් මැජික් කාරයෙක් දැක්කත් මොකක් හරි මැජික්යක් ඇස් බැඳුමක් කරලා පෙන්වුවහම අපි වුණත් පුදුමයට පත් වෙනවානේ. ඒ වගේ ඉතින් පොඩ්ඩක් එක අසාමාන්‍ය දෙයක් නේ අපිට නොහැකි දෙයක් තව කෙනෙක් කරනවා නම් ඒක පොඩ්ඩක් පොඩි එකකින් ගැඹුරුතාවයක් සහ හිතන්න යමක් අපිට ඉතුරු වෙනවා. යෝගීන්ගේ කුණ්ඩලිනී ශක්තිය සත්‍යයක්ද? එහෙම නැත්නම් මිනිස් මනසේ ඇති කරගත්ත මනක්කල්පිතයක්ද කියන්න මමත් හරියට තාම දන්නේ නැහැ. කොහොමත් මූලාශ්‍රවලින් ලබාගන්න කියලත් නෑ. ඒක නැහැ. ඉතින් අන්තර්ජාලය ඔය විවිධ කොහොමත් යන්නේ කටකතානේ. මම නම් කොහොමත් යම් කිසි දෙයක් දැස් දෙකෙන් දකිනකම් සහ මගේ කනට ඇහෙනකම් මම විශ්වාස කරන්නේ නැහැ. මගේ මිත්‍රවරු හිතන විදිහට මේවා ඇත්ත වෙන්න පුළුවන්. ඉතින් මම මේ කරගෙන යන අභිරහස් වීඩියෝ මාලාවේ ඉතින් තවත් එක එපිසෝඩ් එකක් විතරයි. මම තවත් ඉදිරියට වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ ගැන වා ඉන්ට්‍රස්ට්ද මම හිතනවා වා කැමැත්තක් දක්වයි කියලා මේ වගේ අභිරහස් සහ මම මාත් මේවට ආස කරන සහ අద్භූත දේවල් වලට පොඩ්ඩක් සිත ඇදිලා යනවා මගේ. ඉතින් මගේ මිත්‍රවරුන්ටත් එහෙම ඇති කියලා හිතනවා. පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා like කරලා වීඩියෝ එකට එකතු වෙන්න පුළුවන්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් තවත් වීඩියෝ එකකින් හමුවන බලාපොරොත්තු වෙයි. මම අදට ගිහිල්ලා එන්නම්. ඔයා හිතන්නේ මේ දේවල් සත්‍යයක්ද කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ වට කමෙන්ට් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔබට ජය වේවා.